දායකයා කියන්නේ ලේ දෙන එක්කෙනානේ. ප්‍රතිග්‍රාහකයා ලේ ගන්න එක්කෙනා. ඒට ඒ එක්කෙනාටම දෙන්න පුළුවන් කිව්වනේ. එහෙනම් ඒක හරිනේ. B එක්කෙනාටම දෙන්න පුළුවන්. A B එක්කෙනාට පුළුවන්. O එක්කෙනාට පුළුවන්. දැන් ඕකෙන් සර්ව දායකයයි සර්ව ප්‍රතිග්‍රාහකයයි කියලා දෙන්නේ කීයනේ? සර්ව දායකයා කවුද? හැමෝටම දෙන්න පුළුවන් එක්කෙනා. ඕනේ. ඕ කට්ටියට හැමෝටම දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා දායකයා වෙච්ච මේ තීරුවම හරි වෙන්න ඕනේ. ඕනේ. ඊළඟ සර්ව ප්‍රතිග්‍රාහකයා කිව්වේ A B නේ. ඒ කියන්නේ A B ගේ මේ තීරුවම හරි වෙන්න ඕනේ නේද? ඊළඟට B එක්කෙනෙක්ට A එක්කෙනෙක්ට දෙන්න බෑනේ. B තියෙනවා නම් එයාට A එක්කෙනෙක්ට දෙන්න බෑ. එතකොට B එක්කෙනා A එක්කෙනාට B ට දෙන්න බෑ නේද? එතකොට දෙන්නම කටියනේ. A එක්කෙනෙක්ට O එක්කෙනෙක්ට දෙන්න පුළුවන්. පුළුවන්. A වෙන්න ඕනි O කෙනාට දෙන්න පුළුවන්. බෑ. මෙන්න මෙයාගේ මේ තුනම වැරදි ඉන්නවා. හොඳයි. A එක්කෙනාට ඕට දෙන්නත් බෑ B එක්කෙනාට ඕට දෙන්නත් බෑ A B එක්කෙනාට ඕට දෙන්න. පොඩි ප්‍රශ්නයක් නේ. O එක්කෙනාට ඕන එක්කෙනාට දෙන්න පුළුවන්. හැබැයි ඕට ගන්න පුළුවන් O එක්කෙනකින් විතරයි. මේ ඊළඟට A B එක්කෙනාට Aට දෙන්න පුළුවන්ද? බෑ. ඊළඟට A B එක්කෙනාට Bට බෑ. හරිනේ මොකෝ? අර පස්සේ දාපු කතර ටික මතක තියාගන්න. අර සර්වදායකය සර්ව ප්‍රතිග්‍රාහකය මතක තියාගන්න. ඊළඟට Aට දෙන්න පුළුවන් Aට Bට දෙන්න පුළුවන් Bට මේව කතරයක් යන්නේ. ඒක මතක තියාගන්න පුළුවන් නේ. මෙහෙට. මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි හරි. ඔව්. ඊළඟට මෙතන තුනම වැරදි. ඕට ගන්න පුළුවන් ඕගෙන් විතරයි. මෙතනින් හරි ගියේ ඒකෙන් A Bට ගන්න විතරයි අනිත් ඔක්කොම වැරදි. ඒකේට A Bට දෙන්න පුළුවන්. ඒක විතරයි හරි අනිත් ඔක්කොම වැරදි. ඒක ඔය වගෝල් ගන්න කියනවා. දැන් ඔය රුධිර ගණනේ ගැලපෙ